අදරත් හිසගෙස්සවෙන ජපානයේ ශාපලත් ඔකිකු බෝනික්කා. නූතන ජපන් ජනප්‍රවාදයට අනුව 1918 දී සුසිගු කියන යෞවනයා විසින් ඔහුගේ නැගණිය වූ ඔකිකු කියන පොඩි ගෑනු ළමයාට බෝනික්කෙක් කරන් දෙනවා. මේ පොඩි ගෑනු ළමයාත් අයියා අරන් දීපු බෝනික්කට ගොඩක් ආදරය කරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ බෝනික්කා ඇගේ ප්‍රියතම සෙල්ලම් බඩුව බවටත් ඇගේ හොඳම මිතුරා බවටත් පත් වෙනවා. බෝනික්කත් එක්ක කතා කරනවා. බෝනික්කාගෙන් ප්‍රශ්න අහනවා. බෝනික්කත් එක්ක නිදා ගන්නවා. කොටින්ම කියනවා නම් බෝනික්කාගේ නමත් මේ පොඩි ගෑනු ළමයාගේ නමමයි. ඊට වසරකට පස්සේ මේ ගෑනු ළමයාට උණක් හැදෙනවා. බෙහෙත් කරත් උණ තත්ත්වය අසාධ්‍ය වීමත් එක්ක ඇති වෙන හුස්ම ගැනීමේ අපහසුතාවයත් එක්ක අවාසනාවන්ත ලෙස මේ යන්නේ වේදනාත්මක මරණයක් හිමි කරමින්. මිය යන මොහොතේත් ඇගේ ග්‍රහණයේ ඉන්නේ ඇගේ අවුරුද්දක් වයසේ යාළුවා. ඔව්, ඒ බෝනික්කා. එතකොට මිය යද්දී ඇගේ වයස අවුරුදු 3යි. පවුලේ අයට ඕන වෙනවා ඔකිකුත් එක්ක ඇගේ ප්‍රියතම බෝනික්කා භූමදානය කරන්න. ඒ තත්ත්වයන් සහ රදේ අධීක්ෂණයේ මෙන්න මේ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් වළක්වනවා. අකාලේ මිය යන මේ පොඩි ගැහැණු ළමයාට ගෙදරින් ලැබුණු ආදරය වගේ වියෝවෙන් ලැබුණු දුක තුනී කරගන්න ඕන නිසාම ඇගේ මතකයේ වෙනුවෙන් ගරු කිරීමක් විදියට ඇගේ බෝනික්කා පවුලේ පූජාසනයේ තියන්න මොවුන් කටයුතු කරනවා. මේක ඒ කාලේ සහ අද වෙද්දි සමහර ජපාන් නිවෙස්වල දකින්න තියෙන මලවුන් සැමරීමේ පුරුද්දක්. අන්න එදා ඉඳන් මේ හැම දෙයක්ම වෙනස් වෙනවා. කාලයත් එක්ක මේ බෝනික්කාගේ ඉසගෙස් දික් වෙනවා කියලා පවුලේ අයට තේරෙන්න ගන්නවා. සාම්ප්‍රදායික උරහිස් දිග කැපුමක් ලෙස පිළිවෙලින් තිබූ හිසකෙස් දැන් ඇගේ ඉන පසු කර පහළට බෙදී ගිහින් තියෙනවා. ඒ විතරක් නෙවෙයි, රාත්‍රියේදී ඔවුන් ඔකිකු ගැන සීන දකින්න පටන් ගන්නවා. මෙම පොඩිවට පටන් ගන්න සිදුවීම් ටිකෙන් ටික අස්වාභාවික බැවින් වැඩි වෙන්න පටන් ගන්නවා. තමන්ගේ දියණියගේ උපන්දිනය සහ ඇය මියගිය දිනේ ලං වෙද්දී මැදිහත් වීමකින් තොරව විදුලි පහන් දැල්වීම සහ නිවාදවීම නිවසේ අමුතු හැඩීම් සහ කටහඬවල් ඇහෙන්න ගන්නවා. කාලත් එක්ක නගර ෂර්මන්වරු, ඒ කියන්නේ ආධ්‍යාත්මික නායකයන්ගේ තහවුරු කිරීමත් එක්ක පවුලේ අය නිශ්චිත කරගන්නවා මේ සියලු අස්වාභාවික සිදුවීම් වලට හේතුව වෙන්නේ ඔවුන්ගේ දියණියගේ ආත්මය බෝනික්කා තුළ සිරවීමත් එක්ක කියලා. 1938 දී පවුල වෙනත් ප්‍රදේශයකට පදිංචියට යන්න තීරණය කරනවා. හැබැයි අගමැත්තෙන්. මොකද ඒ විදිහට ඔවුන් පවා දියණියගේ නොසසුන් ආත්මයට ඇලුම් කරන්න පටන් අරන් ඉවරයි. වගේම ඔවුන්ට මලවුන් සමග කටයුතු කිරීමට සුවිශේෂී අවස්ථාවක් වුණා. නමුත් ඔකිකුව ඔවුන් සමග රැගෙන යන්න අකමැති වුණේ ඇගේ මායාවට තම දියණියගේ සෝනින් මේ බෝනික්කා ඇත්වීමත් එක්ක ආත්මෙට හානියක් එහෙමත් නැත්නම් කරදරයක් වෙයි කියලා දෙන අදහසින්. මෙන්න මේ නිසාම ඔවුන් මේ බෝනික්කාවෙන් ප්‍රදේශයේ පන්සලකට බාර දෙනවා බලා ගන්න. ඒ පන්සල තමයි ජපානයේ හොකයිඩෝහි ඉවාමිසාවේ නගරයේ ඇති මැන්නෙන් ජී පන්සල. ඒ බෝනික්කාවෙන් පන්සලේ ලීපෙට් ටික දමා සිර කරනවා. කාලයාගේ ඇවෑමෙන් සමහර ප්‍රකාශවල සත්‍යතාව පූජකින් සහ ඒ නැරඹීම නැන සංචාරකින් පවා හෙළි කර තියෙනවා. විශේෂයෙන් හිසගෙස් වර්ධනය පිළිබඳ වසර ගණනාවක් ගෙවී ගියත් බෝනික්කාගේ කීර්තිය වර්ධනය වූ අතර ඇගේ බලය තවදුරටත් වැඩි වූ බවට තමයි වාර්තා වෙන්නේ. මේ වෙද්දී ඔකිකු බෝනික්කාට පුළුවන්කමක් තියෙනවා පන්සලේ පූජකයාගේ සහ ඇය බැලීම එන අයගේ සීන පවා ආක්‍රමණය කරන්න. ඉතින් මේ ගැන ඔයාලා මොකක්ද හිතන්නේ? මේ වීඩියෝගේ අන්තිමට මම හොඳ කොටසක් තියාගත්තා. ඉතින් මේ ඔකිකු බෝනික්කා ගැන දැන ගැනීමත් සමග ඔයාලට සති කීපයකින් ඔකිකු බෝනික්කාව සිහිනෙන් පේනවා කියලා ජපන් ජනප්‍රවාද ප්‍රවසනවා. ඉතින් මේ ගැන ඔයාලා මොකක්ද හිතන්නේ? පහලින් කමෙන්ට් කරන්න.